ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා සියලු දෙනාටම හැම වීඩියෝ එකකින් වගේම මම මේ වීඩියෝ එකේ ඔයාලට ලස්සන තැනක් පෙන්වන්න තීරණය කළා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටවපු තැනක්. හැබැයි ඔයාලා හිතන ඒ ශ්‍රී පාදේ නම් නෙමෙයි. මේ ඇවිල්ලා වෙනමම තැනක්. ඉතින් එතෙන්ට ගිහිල්ලාම අපි කතා කරමු ඒ මොකද්ද කියලා. ඉතින් මන්න දැවිලා ඉන්නේ ඉතාමත් වන්දනීය ස්ථානයකට. මේ ස්ථානය තමයි ශිලාචේතිය. ඉතින් මෙතන ශිලාචේතිය කියලා කියන්නේ මෙතන අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට තුන් වතාවක් වැඩම කරාට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී උන්වහන්සේගේ පාද ලාංඡනය මෙතන පිහිටවලා උන්වහන්සේ මෙතනින් අහසට පැන නැගිලා දඹදිව බලා වැඩම කරලා තිනවා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි සතර බුදුරජාණන් වහන්සේලාම මෙන්න මේ ස්ථානයේ තමන් වහන්සේලාගේ පාද ලාංඡන පිහිටවලා අහසට පැන නැගිලා දඹදිව බලා වැඩම කරලා තිනවා. ඉතින් ඒ පූජනීය ස්ථානයට මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න මාත් දෙකින් මේ පිටවන්ද තියෙන තවත් විස්තර අපි කතා කරමු. අද මන් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ පළමු ස්තූපේ වෙච්චි තූපාරාම සෑ රජුන් අසලටයි. තූපාරාමය ගැන අපි බොහෝ දේ දන්නවනේ. ඒ වුණාට ඒ අසල වැලි මළුවේ පිහිටලා තියෙන කුඩාවට තියෙන අලංකාර ස්තූපය ගැන ඔයාලා විමසිලිමත් වෙලා තියෙනවද? ඉතින් බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නේ ශිලාචේතිය කියලා. එහෙම නැත්නම් පදලාංජන චේතිය කියලත් මෙය හඳුන්වනවා. තූපාරාමේ මහා ගාම්භීරත්වය හමුවේ නිහඬව වැඩ සිටින මේ මනරම් ශිලාචේතියේ සැඟවුණු ඓතිහාසික හා ආගමික වටිනාකම අද මම ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ශිලාචේතිය පිහිටි ස්ථානය සුවිශේෂී. මීට වසර 2500කට පමණ පෙර අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ තුන්වෙනි අවස්ථාවේ මෙන්න මේ ස්ථානයේ සමාධි සුවයෙන් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිට වූ ස්ථානයක් ලෙස මෙතන සලකනවා. එම නිසාම මේට පදලාංජන චේතිය යන නමත් ලැබිලා තියෙනවා. ඉතින් අනුරාධපුර අනෙකුත් මහා ස්තූප ඉදිකිරීමට පෙර පවා මේ ස්ථානය පූජනීයත්වයෙන් සලකා ඇති බවත් පසුකාලීනව මෙහි ස්තූපයක් නිර්මාණය වූ බවත් පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විමසිල්ලෙන් මේ චෛත්‍ය දිහා බලනකොට ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම වගේ ගල් වලින් නිර්මාණය වෙලා තියෙන බව. අන්න ඒ නිසා මේ චෛත්‍යයට පදලාංජන චෛත්‍ය කියන නම පමණක් නෙවෙයි ශිලා චෛත්‍ය එහෙම නැත්නම් ගල් චෛත්‍ය කියන නමත් ලැබිලා තියෙන්නේ කියලා පෙනෙනවා ඇති. මහාවංශයට අනුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ අගභාගයේදී පමණ රජ කරපු ලජ්ජිතිස්ස රජතුමා මෙන්න මේ ශිලාචේතිය සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙවරක් කරපු කෙනෙක්. එතුමා තූපාරාමේ ශිලාචේතිය සඳහා ගල් ආස්කරයක් යොදපු
බවත් ඒ ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ශිලා චේතිය ගැන සෙනරත් පර්ණවිතානයන් සඳහන් කරන්නේ ථූපාරාම මහා සෑය ඉදිකිරීමටත් පෙර මෙම ස්ථානය පූජනීයත්වයට පත්ව තිබිලා තියෙන බවයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙස ජන විඥානයේ තිබූ විශ්වාසය තහවුරු කිරීමට මෙම ස්තූපය සාක්ෂියක් ලෙස එතුමා ප්‍රකාශ කරනවා. වසර දහස් ගණනක් තිස්සේ සොබාදහමේ බලපෑම් වලට ලක්වුවත් අදටත් අපට දැකගත හැකි වෙන්නේ ඒ අතීත රජවරුන්ගේ ශ්‍රද්ධාවෙන් හෙළ කලාකරුවන්ගේ දෑති සවියත් පමණයි. ඉතින් ඔබ ථූපාරාමයේ වැඳ පුදාගෙන වැලිමලුව දිගේ දකුණු පැත්තට වෙන්නට ඇවිදගෙන ගියොත් මෙන්න මේ නිහඬ ඉතිහාසය ඔබටත් හමු වෙනු ඇත. ඉතින් ශිලාචේතිය කියන්නේ හුදු ගල් ගොඩක් නම් නෙවෙයි. මෙය බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශය ලැබපු රජවරුන්ගේ ගෞරවයට පාත්‍ර වූ අපේ උරුමයේ නොමකෙන සලකුණක්. ඊළඟ වතාවේ ඔයාලා අනුරාධපුරයට ගියොත් මේ පුංචි ශිලාචේතිය අසල මොහොතක් නතර වෙලා ඒ අතීත ශ්‍රී විභූතිය විඳගන්න කියලා මන් මතක් කරනවා. ඉතින් මේ වගේ වටිනා තොරතුරු තව තවත් දැනගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා.